recipes 2400ක් තියෙනවා. මේ recipes 2400 cooking channel YouTube channel එකතු වෙලා කරනවා. කරාට කමක් නැහැ. වැරද්ද තමයි YouTube ආයතනේ මේ වෙනකොට අපේ අම්මා channel එක block කරලා shadow ban කරලා තියෙන්නේ. වීඩියෝ ඒ කියන්නේ ඒගොල්ලෝ software එකකින් හදලා තියෙන මෙන්න මෙතනින් එහාට යන්න බෑ කියලා. ඒගොල්ලෝ වීඩියෝ එක අප්ලෝඩ් මම වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ හැබැයි ටිකක් දවස් කියලා වීඩියෝ එක 5000 තිබිච්ච එක 25000 14000 ටික ටික බැලිලා තියෙන්නේ කොහොමද? ඒ channel එකට ඇවිල්ලා බලපු අය. channel එකට ඇවිල්ලා බලපු අය. ඉතින් මම දන්නේ ඕගොල්ලන්ට කොහොම කියන්නද කියලා. මොකද පුතේ දුවේ ඔගොල්ලෝ සෙල්ලම් කරන්න එපා ආධ්‍යාත්මික ශක්තියත් එක්ක. මිනිසුන්ගේ අධ්‍යාත්මයත් එක්ක විශ්ව ශක්තිය එක්ක සෙල්ලම් කරන්න එපා. ඔගොල්ලෝ ඉතින් කට්ටියක් ඉන්න ඕවලට විහිළුයි කියන අය මට ඉතින් කරන්න දෙයක් නැහැ. බෞද්ධ දරුවෝ ඉන්නවනම් මම මෙතන ආගම් දේවල් කියන්නේ නැහැ. දැන් ඉස්සර කිව්වට දැන් කියන්නේ හැබැයි මම දරුවන්ට කියනවා මේ ගොක් මට ආදරය කරන දරුවෝ ඉන්නව මෙතන සමහරව ඉන්නව දැන් මේ වීඩියෝ එක ගිහිලා නැහැ. ඒක නැත්තම් කමෙන්ට් ඔහොම නෙමෙයි වැටෙන්නේ. ගොඩාක් වැටෙනවා. ඔබ ගොඩාක් භාවනා කරන්න. ඔබේ සිත එකඟ කරගන්න භාවනා කරන්න. එතකොට ඔබට ගොඩාක් දුර යන්න පුළුවන්. විපස්සනා භාවනාව කරන්න. ඒක ටිකක් අමාරුයි. මම කරා සහ කරනවා ටිකක් අමාරුයි කරන්න. දැන් මෙතන ආගම් ගැන මුකුත් කියන්න ආවේ නැහැ. ඔය ඉන්නවනේ කණ්ඩායම් මට පහර ගහන්නත් එක හේතුවක්. ඔය පොඩි දේවල් තියෙනවා කියන්නේ වඩන්නේ නැහැ කතා කරලා. ඉතින් මම කියන්නේ බෞද්ධ ධර්ම මේක බලනවා නම් විපස්සනා භාවනාව කරන්නේ වඩන්න හරිය වටිනවා ඔබේ ජීවිතේට. බෞද්ධ නොවේ නම් මේ ඔබ දන්නවද මේ ඇමරිකාවේ අයත් ඇවිල්ලා විපස්සනා භාවනා කරනවා. ලංකාවේ එහෙම තැන් තියෙනවා. හොයලා බලන්න. බලලා යන්න. පුළුවන් නම් යන්න. එහෙම ගිහිල්ලා වඩන්න. විපස්සනා භාවනාව ඔබව පුදුම විදියට ඔබව ශක්තිමත් කරයි. ඔබේ ලෞකික දේවල් ඕනේ. අපිට ජීවත් වෙන මුදල් ඕනේ. අපිට කන්න බොන්න දේවල් මුදල් ඕනේ. ඒකයි. ඒව නැති කරගෙන නෙමෙයි කියන්නේ. ඒක යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඒක කරන්න ඔබට ලොකු වෙනසක් දැනේ. එහෙනම් ආදරෙන් අමෝටම ආදරේ කරන්න බොරුවට ආදරෙන් යන්න බොරුවට ආදරෙන් ඉන්න කියලා එහෙම බොරු කියන්න එපා වෛර කර. ඒ නිසා හැමෝටම කියනවා හොඳින් ජීවත් වෙන්න බොරු කියන්න එපා. ඔබේ ලේ වෙනස් කරගන්න පුළුවන් සමහර විට. මං කියවර ඥානගත තියෙනවයි කියලා අර බොරු කියන එකයි හොරකම් කරන එකයි ඒක වෙනස් කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් අර වගේ භාවනා කරොත් මුද්‍රා කරොත් ඒ කියන්නේ අර හස්ත මුද්‍රා ඒ වගේ දේවල් වලින් ඔබේ ශරීරය ඇතුලේ තියෙන ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මං හිතනවා මගේ රටේ ආදරණීයයන් අපේ අම්මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. දන්නේ නැති අයටත් කියන්න මම නම් කියන්න ඕනේ නෑ. දැන් ඔක්කොම දන්නවා අපේ ලංකාවේ අය. ගොඩාක් ආදරේ. මොකද ගෙදර උයලා කන නිසා සමහරු කැමති ගෙදර උයන්නේ නැතුව කනවට. ඒක ඔබේ කැමැත්තයි. උයලා කන ඇයට විතරයි මම මේ කිව්වේ. හොඳේ. බොහොම ස්තුතියි. ගෙදර උයලා කෑම කන නිසා අපේ අම්මා channel එකේ ගොඩාක් රෙසිපි තියෙනවා 2400ක් විතර. ඔබ කරන කියන වැඩ කටයුතු යහපත් වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්න. කෑම හැදුවා නම් ෆොටෝ එවන්න. මගේ වීඩියෝ එකට කමෙන්ට් නැත්තේ ඇයි කියලා හුඟක් අය අහනවා. කමෙන්ට් නැත්තේ වීඩියෝ එක 5000ටයි 6000ටයි යන්නේ ලක්ෂ 31ක් ඉන්න channel එකේ මුළු ලෝකෙම මේක දිහා බලනවා. YouTube ආයතනේ බොරු කරනවා කියලා ලෝකෙම දන්නවා. ඒ නිසා ඒකයි සතුට. ඒ වගේමයි කමෙන්ට් අහුණා YouTube එකේ කමෙන්ට් අයින් කරලා ඒ වගේම මට කියලාත් අයින් කරා. ඒ නිසා කිව්වේ හුඟක් අය අහන කමෙන්ට් කෝ කියලා. මම හිතනවා මම සතුටු වෙනවා මගේ channel එකට YouTube ආයතනේ මේක කරපු එකට. එතකොට හුඟක් අය තේරුම් ගන්නවා එහෙනම් මෙච්චර හොඳට දෙයක් කරලා මෙච්චර පැහැදිලිව උගන්වපු ගුරුවරයාට මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? එහෙනම් මේ ආයතන ඇතුලේ මොනවා හරි හොර වැඩක් වෙනවා ඇති කියලා බලන ඕනම කෙනෙක් තේරුම් ගන්නවා. බොහොම
ස්තුතියි. මම නම් සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. හැමෝටම ආදරේ කරන්න. හැමෝම එක්ක සතුටින් ජීවිතේ ගෙවන්න.